රුපියල් 2500ක් වගේ වියදම් කරලා ඔයාලගේ රවුටර් එකේ සිග්නල් ස්ට්‍රෙන්ත් එක වැඩි කරගන්න කැමතිද? මේ තියෙන මම මගේ මැෂින් එකේ මගේ තනි පාවිච්චියට ගත්ත Mobitel 4G ප්‍රීපේඩ් රවුටර් එක. මේක ඇවිල්ලා මම කලින් යූස් කරා මගේ ඩයලොග් රවුටර් එකක්. ඒකේ තියෙන ඇන්ටනා දෙක තමයි මම කලින් මේකට පාවිච්චි කරේ. මොකද මට මේකට ඇන්ටනා දෙකක් හම්බෙලා තිබ්බේ නැහැ. මට සාමාන්‍යයෙන් ඒකෙන් තිබ්බේ ඩවුන්ලෝඩ් ස්පීඩ් එක 10 to 13 Mbps. අප්ලෝඩ් එක තිබ්බේ සාමාන්‍යයෙන් 1 to 2 Mbps. ඊට පස්සේ මම ඩරස් එකේ මෙන්න මේ අයිටම් එක දැකලා ඕඩර් කරා සිග්නල් බූස්ට් වුණා කොහොම හරි මගේ මේකේ. ඔය විදිහට පොඩ්ඩක් දිග වයර් එකක් තියෙනවා. ඔයාලට සිග්නල් ස්ට්‍රෙන්ත් එක වැඩි කරගෙන තියාගන්න පුළුවන්. normally antenna දෙක connect වෙන තැනට තමයි මේක plug කරගන්න තියෙන්නේ. දැන් මගේ සාමාන්‍යයෙන් ඔය වගේ ස්පීඩ් එකක් තියෙනවා ඩවුන්ලෝඩ්ස්. ඕක සාමාන්‍යයෙන් ඔයාලට පේන චුට්ටු වැඩි තියනවා. හිටි ගමන් 5 Mbps උත් යනවා. දැන් මට බලන්න පුළුවන් මේක 4.6 ඕම කියලා 5.3 වලටත් යනවා. අප්ලෝඩ් එකත් මගේ දැන් සාමාන්‍යයෙන් 10 to 13 Mbps වගේ වෙනකන් යනවා. ඔයගෙත් ඔය සිග්නල් ස්ට්‍රෙන්ත් එක අඩුයි, ස්පීඩ් අඩුයි වගේ තියෙන රවුටර් එකට මේක පොඩ්ඩක් try කරලා බලන්න. මම හිතන්නේ ඉන්වෙස්ට්මන්ට් එක පාඩුවක් වෙයි කියලා.